ආයුබෝවන් මගේ YouTube නාලිකාව සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙන ඔබව නැවතත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඉදිරියේ සිදුවන සුවිශේෂී ග්‍රහමාරුවක් පදනම් කරගෙන එය කොහොමද කන්‍යා ලග්න හිමි ඔබට බලපාන්නේ කියන එකයි මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ හඩපටය තුලින්. ඉතින් මුලින්ම ආරාධනා කරනවා ඔබ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔබට පුළුවන් ඉක්මනින්ම මගේ channel එක subscribe කරන්න. ඉදිරියටත් ඔබට මෙවන් සුවිශේෂී වැඩසටහන් ඒ වගේම මාසික පලාපල වලින් දැනුවත් කිරීම වලට සම්බන්ධ විය හැකි නිසාවෙන්. ඉතින් අපි කතා කරොත් මේ ග්‍රහමාරුව සම්බන්ධව මූලික අවබෝධය මුලින්ම ඔබට ලබා දුන්නොත් ඉදිරියේ සිදුවන ජනවාරි 16 වෙනිදා සිදුවන කුජ මකර රාශිගත වීම පදනම් කරගෙන තමයි කතා කරන්නේ. එතකොට කාල සීමාවක් විදිහට ගත්තහම ජනවාරි 16 සිට පෙබරවාරි 23 දක්වා මෙන්න මේ කාල සීමාව තුළ කුජ මකර රාශියේ ගමන් කරනවා. එතකොට ඒ කාල සීමාව තුළ සිදුවන ඔබට බලපාන කරුණු වැදගත් වේ යයි කියලා හිතලා තමයි මම මේ හඬපටේ ඔබට යොමු කරන්නේ. ඇත්තටම ගත්තාම දැන් අලුත් අවුරුද්දක් ආරම්භ වුණා. ඔබේ කටයුතු ඔබ ඉදිරියට කරමින් යනවා. ඉතින් ගොඩාක් අරමුණු බලාපොරොත්තුත් එක්ක අපි අවුරුද්දක් ආරම්භ කරන්නේ. ඉතින් ආරම්භයත් එක්ක මෙසේ සිදුවන මේ ග්‍රහමාරුව තුලින් ඔබට බලපාන ආකාරය අපි කතා කරොත් දැන් කුජ කියලා කියන්නේ අපි ස්වභාවිකත්වය ගත්තහම මොන වගේ ග්‍රහයෙක්ද කියලා හඳුනගත්තොත් අපි දන්නවා ග්‍රහ වලල්ල තුල රණශූරය විදිහට අපි හඳුනගන්නේ පුරුෂ ස්වභාවයක් තිබෙන ග්‍රහයෙක්. එතකොට මේ ගතික වගේම අනදෙන ග්‍රහ ලෝකයක් විදිහට අපි හඳුනගන්නේ. එතකොට දැන් අපි ගත්තොත් මේෂ ලග්නයටත් උච්චික ලග්නයටත් ගත්තාම ලග්නාධිපතිත්වය උසුලනවා. එතකොට අපි කන්‍යා ලග්න හිමි ඔබ ගැන කතා කළොත් ස්වභාවික රාශි චක්‍රය තුළ ලග්නයෙන් 3 වැන්න සහ ලග්නයෙන් 8 වැන්න කියන ස්ථාන දෙක කන්‍යා ලග්න හිමි ඔබගේ පාලනය කරනු ලබන්නේ කුජ. එතකොට මේ සංක්‍රමණයත් සමග ඔබගේ ලග්නයෙන් 5 වැන්නේ තමයි ස්ථානගත වෙන්නේ. ඉතින් අපි එහිදී අදාළ කරුණු ගැනයි අපි වැඩි අවධානයක් යොමු කරන්නට ඕනි. ඉතින් පාලනය කරන නිවෙස් ඒ වගේම තමයි දෘෂ්ටිගත සම්බන්ධයන් මූලික කරගෙන අපි කතා කරද්දී මුලින්ම කතා කරොත් දැන් ඔබ කරන කටයුතු අපි රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාර කටයුත්තක් කරනවා වෙන්න පුළුවන්. ඒ කටයුතු වලට ඔබ තුල ඇති අභිලාෂකාමී ස්වභාවය කියන්නේ නිතරම උද්‍යෝගය හැම වෙලේම ධනාත්මක ආකල්ප වලින් කටයුතු කරන්නට තියෙන හැකියාව ඒ වගේම තමයි අදිෂ්ඨානය මේ වගේ අර නිතරම Tamanට ඕනෑම වගකීමක් කැපකිරීමක් කරන්නට ඇති හැකියාව මේ කාල සීමාව තුළ ඇති කරනවා. හොඳ මානසික ශක්තියකුත් කායික ශක්තියකුත් Tamanට ඇති වෙනවා. ඉතින් ඒකත් එක්කලා නිතරම Tamanගේ කටයුතු ඊටම ක්‍රියාශීලීව කරගන්න පුළුවන්, උද්‍යෝගයෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී අපිට කතා කරන්න හැකියාව තිබෙනවා. දැන් අපි පස්වැන්න කියලා කියන්නේ පස්වැන්නේ අදාළ කරුණු ගැන අපි කතා කරොත් අපි ද්විතීක අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට දැන් දරුවෙක් අධ්‍යාපන කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ අධ්‍යාපනය සම්බන්ධ කටයුතු වලට නියැලිලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර මේ කාල සීමාවේ ගත්තාම විශේෂයෙන්ම ප්‍රතිඵලදායක වෙන අංශ තිබෙනවා. අපි ගත්තොත් ශේෂ්ත්‍ර තිබෙනවා. එතකොට අපි කතා කරොත් තාක්ෂණික අංශ ඒ වගේම තමයි විද්‍යාව, ඉංජිනේරු විෂයන් දැන් අපි ගත්තොත් තාක්ෂණය හා මෘදුකාංග වගේ ඔය දේවල් වල කටයුතු මෘදුකාංග සම්බන්ධ දේවල් වල කටයුතු කරන අය වැඩසටහන් කරන්නේ ඒ වගේම තමයි මූල්‍ය විශ්ලේෂණය කරන අය. ඒ වගේ අයට මේ කාල සීමාව තුළ මේ තමන්ගේ සාර්ථකත්වය විශේෂයෙන් මේ කටයුතු වල තිබෙන ඊටාම ඒ දේවල් හසුරව ගන්න තිබෙන ස්වභාවය හොඳින් ඇති කරන පිහිටීමක්. ඒ වගේම තමයි අනිත් පැත්තට ගත්තාම අධ්‍යාපන කටයුතු වලත් උද්‍යෝගය තමන් තුළ ඇතිවෙන ඒ ක්‍රියාකාරීත්වයත් එක්කලා අරමුණු වලට හඹා යන ස්වරූපයක් මේ තුළ තිබෙනවා. ඒ වගේම තමයි අපිට කතා කරන්න පුළුවන් දැන් මෙතනදී අපි කතා කරනවා දැන් මේ ශේෂ්ත්‍රයන් හරහා දැන් අපි කතා කරපු ශේෂ්ත්‍ර වලට වැඩි ඵලදායීත්වයක් අත් වෙනවා වගේම එතනදී අපි තරඟකාරී දේවල් මොනවා හරි අපි ගත්තොත් විභාග එහෙමත් නැත්නම් මොනවා හරි අධ්‍යාපනය කටයුතු වලදී Tamanට තිබෙන ඇගීම් විභාග වගේ දේවල් මේ කාල සීමාව තුළ ජයග්‍රාහී මනසකින් කරගන්නට ඔබට අවස්ථාව සලසලා දෙනවා මේ පිහිටීම තුළ.
ඊළඟට මේ අපි කතා කරොත් දැන් අපි පස්වැන්න කියලා කියන්නේ අපි පුත්‍රස්ථානයේ විදිහට හඳුන ගන්නවා. එතකොට අපි දරුවෝ සම්බන්ධ කතා කරනවා. දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතු සම්බන්ධ తත්වය, ඒ වගේම දරු ඵල අපේක්ෂා ගැන කතා කරන්න පුළුවන්. ඉතින් දැන් දරු උපතක් සමහරලාවට මේ කාල වපසරිය තුල සිද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් අපි දරු උපතක් ඇති වුනහම නිතරම ඒ කාල සීමාවේ ඇතිවන දරු සම්පත් වල දරුවෝ ගත්තහම ගොඩක් වෙලාවට ක්‍රියාශීලීත්වයෙන් ගත්තහම ඒ වගේම තමයි ඒ තියෙන ජයග්‍රාහී මානසිකත්වය දරුවා තුල පවා ඇති වෙන්න පුළුවන්. මොකද ඒ පිහිටීමත් එක්ක නිතරම ක්‍රියාශීලී සහ ඒ කාර්යක්ෂමතාවය සහිත දරුඵල හටගන්න තියෙන ඉඩකඩ වැඩි නිසා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ කාල සීමාව තුළ නමුත් දැන් අපි මෙතන ගිනිමය ග්‍රහලෝකයක් විදිහටනේ කුජ හඳුනගන්නේ. එතකොට ඒකේ තිබෙන අපි දන්නවා උෂ්ණ ස්වභාවය, ඒ ගිනිමය ස්වභාවය නිසා දරුඵල ඒ කාල සීමාවේ මුල් කාල සීමාවල ඉන්න අයත් ඉන්න පුළුවන්. දැන් දරු උපත් අපේක්ෂාවෙන් මුල් කාල සීමා ගත කරන අය. ඒතර ඒ අය දරු ගැබ ආරක්ෂා කිරීමට ප්‍රවේශම්ය යුතුයි. මොකද දැන් නිතරම දරුඵල සම්බන්ධයෙන් මෙතනදී ඒ ඇතිවන ස්වභාවයන්, ශරීරයේ ඇතිවන ස්වභාවයන් නිසා ඒ ග්‍රහ බලපෑම් මත ඒකට ඇතිවෙන හානිකර බලපෑම්. ඉතින් ඒ නිසා ඒ කාල සීමාවන් තුළ මුල් කාල සීමාවන් තුළ ඉන්න අය ප්‍රවේශම්ය යුතුයි. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් දැන් ඔබගේ අටවැන්න. කියන්නේ කන්‍යාලග්න හිමි ඔබගේ අටවැන්න අධිපතිත්වය දරන්නේ කුජ. එතකොට පස්වැන්න ස්ථානගත වීම සමහර වෙලාවට අනපේක්ෂිත ලාභ ඇති කරන්න පුළුවන් පිහිටීමක්. දැන් අපි ගත්තොත් සමහර වෙලාවට අපි අටවැන්නේ කතා කරනවා ඇත්තටම අපි හදිසි ලාභ කියලා කියන සමහරවල් ලොතරයි ජයග්‍රහණ වෙන්න පුළුවන් මොනවා හරි තමන්ට ඇතිවෙන තමන් උපයන ක්‍රමවේදයට පිටින් ගිහිල්ලා සමහරලාට ඇතිවෙන හදිසි ජයග්‍රහණ. නමුත් ඒක තමන්ගේ කර්ම ශක්තිය, පූර්ව කර්ම ශක්තියත් එක්කනේ තීරණය වෙන්නේ. තමන්ගේ ජන්මපත්‍රවල පිහිටීම් අනුව තමයි ඒක හැමෝටම මේ කියන්න බෑ. ඒ නිසා නමුත් අර පොදුවේ ගත්තහම මෙහිදී ප්‍රවණතාවයක් ඇති වෙනවා මේ පිහිටීම තුළ. ඊළඟට උරුමය හරහා ලැබෙන දේවල්, සමහරලාට පාරම්පරිකව උරුමය හරහා ලැබෙන දේපල, ධනය, මේ වගේ දේවල් තමන්ට ලැබෙන්න තියෙන ඉඩකඩ. සමහරලාට ඒවැ ගැටලුකාරී තත්ත්ව තිබ්බනම් ඒව निराකරණය වෙලා තමන්ට ලැබෙන ස්වභාවය මේ තුල ඇති කරනවා. ඊළඟට කතා කරන්න පුළුවන් දැන් මෙතන අපි ගත්තොත් මම කිව්වා ඔබට මානසිකව සහ කායිකව හොඳ ශක්තිමත් කාල සීමාවක්. එතකොට නිතරම හැම දෙයකටම උද්‍යෝගයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් ස්වරූපයක් මේ තුල ඇති කරන බව. නමුත් අනිත් පසින් අපි සැලකිලිමත් වෙන්න ඕනේ සෞඛ්‍යමය පැත්තෙන් මොන වගේ දේවල්ද. එතකොට මෙතනදී දැන් අපි ගත්තොත් මේ පිහිටීම තුළ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්ව. සමහර අය ඉන්නවා ගෑස්ට්‍රයිටිස්, නිතරම ආම්ලිකතාවය වගේ දේවල් වලින් පීඩා විඳින අය. ඉතින් මේ වපසරිය තුළ මේ කාල සීමාව තුළ ඒ සම්බන්ධ දේවල් පැන නගින්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් සමහරවිට උෂ්ණ කෑමක් කෑවොත් ඒක ටිකක් ගැටලුකාරී වෙන්න පුළුවන්. එතකොට නිතරම ආම්ලිකතාවය සහිතව ප්‍රශ්න තියෙන අයට මේ කාල සීමාව තුළ ඒවා පැන නගින්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ දේවල් සම්බන්ධයෙන් සෞඛ්‍යමය වශයෙන් ඔබ අවබෝධය ලබා ගත යුතුයි. ඉතින් ඔබට පැහැදිලි ඇති එතකොට මේ කාල සීමාව තුළ ඔබට මොන වගේ දේවල් හරහාද තමන්ට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ වගේම තමයි මොන හරි දුර්වලතාවයක් තිබෙනවා නම් මොන වගේ තැන්වලටද ඒක බලපාන්න පුළුවන් කියන එක. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබගේ මේ කාල සීමාව තුළ කරගන්න දේවල් තමගේ සැලසුම් වලට මේ අදාළ කරුණු වැදගත් වේවි. ඒ වගේම තමයි ඔබ සහ තව කෙනෙකුට මේක වැදගත් වේයයි කියලා හිතනවා නම් මේ හඬපටේ ෂෙයා කරන්න. ඒ වගේම තමයි අදහස් තීරුවේ ලියාගෙන යන්න. අවසාන වශයෙන්ත් මතක් කරනවා මගේ channel එක subscribe කරන්නට කියලා. 2026 වර්ෂය ඔබගේ කටයුතු කන්‍යා ලග්න හිමි ඔබගේ කටයුතු ඊටාම හොඳින් සඵල කරගන්නට ලැබෙන වාසනාවන්ත වර්ෂයක් වන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් විශේෂ වැඩසටහන් වලින් හමු වීමේ අපේක්ෂාව ඇතුව සමුගන්නවා. මගේ හඬපටේට මෙතෙක් සවන් දුන්නාට බෙහෙවින් ස්තුතියි. තෙරුවන් සරණයි.